හරි ළමයි. නිශ්ශබ්ද වෙන්න. සියලුම දෙනාට තුනුරුවන් සරණයි. තිරුවන් සරණයි අපේ හාමුදුරනේ. හරි. වාඩි වෙන්නකෝ. හොඳයි. අපි ගිය සතියේ උගන්වමින් හිටියේ සිංහල වීරයෝ පිළිබඳ. ගිය සතියේ දහම් පාසල් පැමිණියේ නැති කවුරු හරි ඉන්නවද? එහෙමයි හාමුදුරනේ. හොඳයි. මම නැවත ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න. දරුවනේ ඉස්සර මේ රට පාලනය කළ රජවරු රට ජාතිය ආගම වෙනුවෙන් සුවිශාල වූ මෙහෙවරක් ඉටු කරපු පිරිසක්. නමුත් දැන් අපේ මේ සිංහල නායකයෝ මොකද කරලා තියෙන්නේ? සුදු මහත්වරුන්ට රැවටිලා යහමින් මිල මුදල් හම්බ කරමින් හොඳට ජීවත් වෙනවා. නමුත් අපේ මේ සිංහල අහිංසක ජනතාව ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අපි සුද්දන්ගේ පයට පෑගිච්ච පිරිසක් බවට පත් වෙලා. මොකද සුනිමල් අද ගොඩක් ප්‍රමාද වෙලා? හැමදාම උදේට ආරච්චි මහත්තයාගේ වලව් වතු ගාලා හාමුදුරනේ එන්නේ. හරි සුනිමල්. වාඩි වෙන්න. ඉතින් දරුවනේ අපි මුලින්ම අපේ රටට ආදරය කරන්න ඕනේ. තමන්ගේ ජාතියට ආදරය කරන්න ඕනේ. අපේ ආගමට ආදරය කරන්න ඕනේ. අපි මේ ආගම දහම රැක ගන්න ඕනේ. අපිට අනාගතයේ උරුම වන්නේ රට ජාති ආගම විතරයි. අපි හොඳ පිරිසිදු ලේ තියෙන සිංහල ජාතියක්. හිතට අභිමානයක් ඇති කරගන්න. සිංහල බෞද්ධ කවදාවත් කාටවත් යටත් වෙලා ඉන්න පිරිසක් නෙවෙයි. මේ රටේ අනාගතය බාර ගන්න ඉන්නේ මේ අපේ දරුවෝ. අපි දැන් අනාගතේ බාර ගන්න සූදානම් විය යුතු කාලෙම බොදොන් තෙවරක් වැඩි මේ ශ්‍රී ලංකා දීපය අපි මැණිකක් වගේ සුරකින්න ඕනේ. අපි ඉදිරියට යන්න ඕනේ. හොඳයි. අදට මෙතනින් අවසන් කරමු. දැන් ගෙවල් වලට යන්න. මැනිකේ ඔය බුලත් එක්කුව මෙහාට ගෙන ආවනම් ආරච්චි මහත්තයාට මම මේ කියන්නමයි උන්නේ. දැන් දුවගේ කලවයසත් සම්පූර්ණ වුණ එකේ කටයුත්තක් ගැන බැලුවොත් නේද හොඳ? දැනටමත් අපේ සුදු මහත්තයා රොබින් නොක්ස් මහත්තයා අපේ දෝනියෙන්ද ගැන හිතේ තියාගෙනයි ඉන්නේ. සල්ලි කඳක් මැනිකේ සල්ලි කඳක්. ඒත් මම නම් කැමති නෑ මහත්තයා ඔය සුදු මහත්වරුන්ට. බේබදුකමයි සල්ලි විතරයි. දුවත් කොහොමත් කැමති වෙන එකක් නෑ ඕකට. එතකොට දෝනියෙන්ද විහිගන්නෙකුට දෙන්නද කියන්නේ? දෝනියෙන්දගේ කැමැත්ත වැඩක් නෑ මට. ඒ සුදු මහත්තයා පොඩ්ඩක් දුවට මොකද? අපේ මේ ගමේ ඉන්නේ උන්ට පුළුවන් දෙච්චර මුදලක් දීලා විස්කි වීදුරුවක් බොන්න. අනික අපේ පැලැන්තියට ගැලපෙන්නේ ඒ වගේ මහත්තයෙක් මිසක් මේ ගමේ ඉන්න පෝරිසාදයෝ නෙවෙයි. අනේ මන්දා මේ මිනිස්සුන්ට මොනා වෙලාද කියලා. සල්ලි සල්ලි සල්ලි. මේ ආරච්චි නෝනා මේ මට ඇහුනේ නෑ. ආරච්චි මහත්තයා කෑ ගහනවා මේ. හැබැයි මොකද ඒ කෑ ගැහුවේ? මට වැඩක් නෑ. මම ආවේ ආරච්චි නෝනාට කෑ ගහනවා කියලා හිතාගෙන. දැක්කනේ මම ආපු ගමන් ආරච්චි මහත්තයා පූසා වගේ ගිය හැටි. මම ෆේස් ටු ෆේස් සටන් කරන්න ආවේ. උක්කු බණ්ඩේ මුකුත් වැරදි දෙයක්වත් කියවුණාද? නැත්තම් මට බය ගියාවද්ද? ආරච්චි මහත්තයා අඬ ගැහුවද්ද?
ජයසිංහ අයියා තවමත් නෑනේ. කවදාවත් වෙලාවට වැඩක් කරන්නේ නෑ. ඔය එන්නේ කියනකොටම මම ප්‍රමාදද මගේ මැනිකේ? ජයසිංහ අයියා හැමදාම බොරු කියා මාව රවට්ටනවා. රවට්ටනවා නෙවෙයි සිරිමලී නංගි. අපිට ඕන විදියට ගල්වලේ වැඩ කරන්න බෑ. ඕන විදියට එන්නත් බෑ. අනික එතන ඉන්නේ ඔක්කොම ඔයාගේ තාත්තගේ සේවකයෝ. මම අද මහන්සි වෙලා වැඩ කරොත් තමයි හෙට දවසේ අපි ජීවත් වෙන්නේ. මාව තේරුම් ගන්න උත්සාහ කරන්න. අපේ අප්පච්චි මාව සුදු මහත්තයාට පන්නලා දෙන්නයි හදන්නේ. ඇයි ඔය අපේ ගෙදරින් ඇවිල්ලා අහන්නේ නැත්තේ? ඔයා හොඳටම දන්නවා අපි මේ ගමේ ඉන්න හිටින්නවත් නැති දුප්පත් මිනිස්සු. ඔයාලගේ අප්පච්චි කොහෙත්ම කැමති වෙන්නේ නෑ මේකට. ඔයාගේ අප්පච්චි බාව කාට විවාහ කරලා දුන්නත් ඔය නිවටින් විවාහ කරලා දෙන්න මම ඊට තියන්නේ නෑ. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. දැන් කවුරු හරි දකින්න කලින් සුනංගුණ වී ගෙදර යන්නකෝ. Good morning, sir. good morning ආරච්චි. මොකද ගොඩ කාලකින් මේ පැත්තේ? මම මේ සර්ට වල්ලූරු මස් ටිකක් හදාගෙන ආවා සර්. very good ආරච්චි, very good. මම කරපු යෝජනාව ආරච්චි දුවට කිව්වද? එහෙමයි සර්. දුවත් කැමතියි සර්. very good ආරච්චි, very good. එහෙනම් ආරච්චි මම හෙට ගම පැත්තේ ඇවිදලා යන්නත් එක්ක එන්නම්කෝ. එහෙනම් සර් ලන්ච් එකටත් එක්ක එන්න සර්. okay ආරච්චි, okay. එහෙනම් මං ගිහින් එන්නම් සර්. හොඳමයි ආරච්චි. එහෙනම් හෙට හමුවෙමු අපේ. හොඳමයි. I am going sir. මෝඩ ආරච්චි. උක්කු බණ්ඩේ මේ එනවා ආරච්චි මහත්තයා, මේ එනවා. මගේ මේ කකුල් දෙක පොඩ්ඩක් අත කාපන්. එහෙමයි ආරච්චි මහත්තයෝ, එහෙමයි. මොකද මේ මැනිකල පේන්න නැත්තේ? ලොකු මැනිකෙයි සිරිමලී මැනිකෙයි නගරයට ගිහින් එන්නයි කියලා ගියා ආරච්චි මහත්තයා. නගරෙට ගියා? මුන්ට මොනවයින් අඩුපාඩුද? ඔය එන්නේ කියනකොටම කොහෙද බොල උඹ මේ ගාල කඩාගත්තු හරකා වගේ දුවන්නේ? නෑ මේ ආරච්චි මහත්තයාට කැස්ස වගේ ආපු නිසා මම මේ පැන්කෝපයක් අරන් එන්නයි කියලා ගියේ. මෙන්න මෙහෙට වරෙන් බූරුවා. ආරච්චි මහත්තයා එන්න සුනංගු වෙයි කියලා හිතලයි අපි නගරෙට ගියේ. ඉක්මනින් එන්න හිතාගෙන ගියා නෙවෙයි මැනිකේ. කොහෙද ඉතින් මේ සුදු මහත්තයාට දුවෝ බලන්න හදිස්සි නොවැ. කොයිකටත් අපි දුවගෙන් අහලා බැලුවා නම් නේද හොඳ? මම දුවත් එක්ක ඒ ගැන කතා කරන්නම්කෝ. සිරිමලේ මෙහාට පොඩ්ඩක් ආවනම්. මේ එනවා අප්පච්චි. මම මේ ඔබට එන්න කිව්වේ දැන් උඹේ කලවයසත් හරි නොවැ. විවාහ වෙන්නේ මකමැත්තක් නෑනේ. ඔබ දන්නවනේ අපේ සුදු මහත්තයා රොබින් නොක්ස් මහත්තයා කැමැත්තෙන් ඉන්නවා උඹට. අකමැත්තක් එහෙම නෑනේ. නෑ. මම හිඟන්න එක්ක සාද බැන්දා. ඔය සුද්දත් එක්ක නම් දීක කන්නේ. මෝඩියේ සුදු මහත්තයාට හොඳට කාසි තියෙනවා. එගොඩ කන්දේ ඉඩම් කට්ටියම සුදු මහත්තයාට අයිති ඒවා. ඒ වගේද එංගලන්තේ උන්දට තියෙන තැන. ඔය ඊට කඩම් වලිනුයි සල්ලි වලිනුයි මට වැඩක් නෑ. මට ඕන අනාගතේ සතුටින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්.
උඹලට ඕන දේවල් කරන්න තිබ්බා. දෙමව්පියෝ නොහිටියනම්. උඹ කවදා හරි කසාද බඳින්නේ සුදු මහත්තයාව විතරයි. අන්න ඒක මතක තියාගන්න. එලි වෙන ජාමෙටලු හොඳ සෙල්ලම්. එහෙන් අර සුදු මහත්තයා මෙහෙන් අර දුප්පත් කොල්ලා කොහෙද මුන්ට කාසි වලින් තොරලොවක් තියෙනවෑ. උක්කු බණ්ඩේ මේ නෝ ආරච්චි මහත්තයෝ. අපේ හාමුදුරුවනේ මේ අපේ ඉස්කෝලේ මහත්තයන්. තෙරුවන් සරණයි. මෙහෙන් ඈඳි ගත්තනම් මොකද උදේන්ම මේ පැත්තේ මම මේ කල්පනා කරේ අපේ හාමුදුරුවනේ අර කොරකන්ද තියෙන හිස් ඉඩම්වල අපේ මේ අහිංසක මිනිසුන්ට ගෙවල් ටිකක් කල් දෙන්න කියලා. ඔබ වහන්සේගෙන් අහලා බලන්න කියලා යාවි. බොහොම හොඳයි. නිකන් කැලෑව ඇවිල්ලා යනවට වඩා හොඳයිනේ මේ අහිංසක මිනිස්සු ප්‍රයෝජනයක් ගන්න එක. එහෙනම් ගමේ මිනිස්සු ටික කැඳවලා හෙට උදේට සභාවක් ඇති කරන්න. එහෙමයි හාමුදුරනේ. එහෙනම් අපි ගිහින් එන්නම් හාමුදුරනේ. යන්නම් හාමුදුරුවනේ. හොඳයි. ආරච්චි මහත්තයෝ මොකද බං මේ බෙරිහන් දෙන්නේ? හරියට අහස කඩන් වැටෙනවා වගේ. මැනිගේ අර ගොඩ කන්දේ ඉඩම් මෙලි කරලා ගෙවල් හදන්න යනවා. ඉතින් දැන් උඹලා හදන්නේ ආරච්චි මහත්තයට ඕක කියලා කුලප්පු කරවන්නද? උඹලට ඕන නම් ගිහින් ගෙයක් හදාගන්න. මොකද බම් මේ වාද විවාද කරන්නේ? ආරච්චි මහත්තයෝ අර ගොඩ කන්දේ ඉඩම සුද්ධ කරලා ගෙවල් හදන්න යනවලු. මොනවා? කවුද බුල ඒ ඉඩම සුද්ධ කරලා ගෙවල් හදන්න යන මහ ලොකු කෙරුමක්? අර ගුණදාසයාගේ පුතා ජයසිංහ ආරච්චි මහත්තයෝ. උක්කු බණ්ඩේ මෙහාට ගෙනින් ඔය ගිනි බටය. මේ ගේනවා ආරච්චි මහත්තයෝ මේ ගේනවා. හොඳයි. බලමු ඌද දිනන්නේ මමද දිනන්නේ කියලා. අම්මේ මොකද බං මේ බෙරිහන් දෙන්නේ? බීරෝ ඉන්න ගමක ඉන්නවා වගේ. අම්මෝ අද නම් හොඳටම බඩගින්නේ ආවේ. හිටින් මං බඩ්ඩින්ගක් බෙදන් එනකම්. විල්යායක ගොන් දෙන්නෙක් කකා උනින් එක ගොනෙක් වලිගය නැතිව වැනි වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි මොකද මේ උඹට එකපාරටම දුප්පත්කම මතක් වෙලා? ඉඳා බත් ටික කාලා හිටපන්. ඒ කවි අපිටම කියවෙච්ච කවි අම්මේ. පණ්ඩිතකම නැතුව ඔය ටික කාලා ඉඳි.
ඒක නෙවෙයි. උඹ තාමත් ආරච්චි මහත්තයාගේ දෝනියෙන්දගේ අදහස අතෑරලා නෑ වගේ. ඔය ගමේ වූ මුණුමුණු ගගා ඇවිදින්නේ. හැබැයි පුතෝ එකක් මතක තියාගනි. ආරච්චි මහත්තයාගේ කනට වැටුණු දවසට අපිට මේ ගෙවල් දොරවලුත් දාලා යන්නයි වෙන්නේ. මේකත් මතක තියාගනි. අපි මේ läගලා ඉන්නේ ආරච්චි මහත්තයාගේ ඉඩම් වල කියලා. අම්ම බය නැතුව ඉන්නකෝ. අපි ආරච්චි මහත්තයාගේ ඉඩකඩම් වල හිටියට උන්ට යටත් වෙලා ඉන්න ඕන නෑනේ. ලෝක විවරයක් කරන්න ඕන. මරි ලෝක විවරයක් කරන්න තමයි ලෝක විවරයක් කරන්න. මේ ඇතින් යන ഘോഷාව ආරච්චි මහත්තයාගේ කට්ටිය වගේ. දැන් මොකද්ද පුතේ කරන්නේ? මේ පැත්තට වගේ එන්නේ. ආරච්චි මහත්තයෝ ඉක්මනට එන්නෝ. මෙන්න බයසිංහයා ඉන්නෝ. ජයසිංහ කාගේ හයියක් කරන් දෙයක් ඒකොට කන්ද ඉඩම් ටික ගමේ හිඟන්නන්ට දෙන්න තීන්දුව කරගත්තේ? කැලෑ වැදිලා ගිය එකේ ගමේ අහිංසක මිනිස්සෙක් පැලක් ගහගෙන හිටියට මොකද ආරච්චි මහත්තයෝ වෙන්නේ? අනිත් එක ඕවා ආරච්චි මහත්තයාගේ ඉඩම් නෙවෙයිනේ. ජයසිංහ මේ කට වැඩි තුවක්කුව ගත්තොත් දැනගනින් තියෙනවා උගේ ඔළුවට කුඩුවෙන්න. ඔබ දැනගනින් මම මේ ගමේ ආරච්චි. අපිත් ඔය ආරච්චි කියන පදවියට ගරු කරනවා මිසක් නැත්තම් මොනවා කරන්නද? යකෝ උකුබණ්ඩේ ගනින් මෙහාට තුවක්කුව. මොකද්ද යකෝ උඹ කිව්වේ? දැනගනින් මම මේ ගමේ ආරච්චි කියලා. ඕන විදිහට මේ අනේ ආරච්චි මහත්තයෝ ජයසිංහ මේ එකම් පාට්ටියා ගන්න හරිද? දන්නවනේ ආරච්චි මහත්තයාගේ හැටි හොඳට හොඳයි. නරකයි ආරච්චි මහත්තයා නරකයි. අත ගනින රත්තරන් ජයසිංහ මලේ. ජයසිංහ මේ පස්සේ බලාගමු. මේකේ පලිය මං උඹෙන් ගන්නවාමයි. අන්න ඒක දැනගනි. අපේ හාමුදුරුවනේ කට්ටිය මෙහෙනම් ධර්මශාලාවෙන් අසුන් ගත්තනම් තව කට්ටිය එන්න තියෙනවනේ. එහෙමයි හාමුදුරුවනේ. ආරච්චි මහත්තයටත් ආරංචි වෙලා හාමුදුරුවනේ ගමේ කට්ටිය රැස් වෙන එක. එහෙනම් ගොඩක් හොඳයි. ආරංචිය ගියා නම් රැස්වීමට එන්නේ නැතේ. අපි එහෙනම් සභාව පටන් ගමු. කට්ටිය දැන් ගොඩක් ඇවිදින් ඉන්නවනේ. එහෙමයි හාමුදුරුවනේ. හොඳයි. ඉස්කෝලේ මහත්තයෝ එහෙනම් ආරම්භ කළා නම් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසර. ගම්වැසි සියලු දෙනාගෙන්ද අවසරයි. ඔබ දන්නවා අපේ ගමේ බොහෝ පිරිසක් ඉන්නවා ඉන්න හිටින්න තැනක්වත් නැතුව. ඉතින් ඒ අයට ඒකට කන්දි කැලෑව එලිපෙහෙලි කරලා ගෙවල් හදන් තමයි අපේ මේ සාකච්ඡාව යොදාගත්තේ. ඉතින් මම ඊටමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා අපේ නායක ස්වාමීන් වහන්සේට ඔබ සැමට මේ කරුණ පිළිබඳව පැහැදිලි කර දෙන්න. හොඳයි. අපේ ඉස්කෝලේ මහත්තයා ඇතුළු ගම්මැස් සමගින් අවසරයි. මේ ගෙවල් හදන්න කලින් මේ කැලෑව හෙලිපෙහෙලි කරන්න කලින් ඔබ සියලු දෙනාගේම කැමැත්ත අකමැත්ත විමසන්න වෙනවා. මේක අපිට තනි කැමැත්තට ආම්දුරනේ කාගෙන් අහලා දෙගොඩ කන්දේ ඉඩම් ටික මුන්ට බෙදන්න හදන්නේ? ආරච්චි මහත්තයා මුලින්ම ওই ගිනිඅවිය පහලට දාලා සංසුන් වෙලා මේ ගමේ ඉන්න ප්‍රධානී හැටියට මේ මිනිස්සුන්ට ආදර්ශයක් වෙලා ඉස්සරහට එමුකෝ බලන්න. මේ ආරච්චි මහත්තයා අද මෙතනට පැමිණියේ මේ ගොඩ කන්දේ ඉඩම් අපේ ගමේ අහිංසක ජනතාවට ලබා දෙන්න කැමතියි කියලා කියන්නේ. අපේ ආරච්චි මහත්තයාට ජය වේවා.
අපේ ආරච්චි මහත්තයාට ජය වේවා. අපේ ආරච්චි මහත්තයාට ජය වේවා. අපේ ආරච්චි මහත්තයාට ජය වේවා. බලන්න ආරච්චි මහත්තයෝ ආරච්චි මහත්තයා දැන් ගමේ කී දෙනෙක් ඉන්නවද කියලා. ගමේ මිනිසුන්ට උදව් පදව් කරගෙන දැහැමින් යුතුව මේ ගම පාලනය වෙනවා නම් ගමේ හාමුදුරුවෝ ගමේ ප්‍රභූවරු මේ මිනිස්සු ඔක්කොම ආරච්චි මහත්තයාගේ පැත්තේ. එහෙමයි හාමුදුරුවනේ. සුදු මහත්වරුන්ට පාලනය කරන්න බලය තියෙන එක ඇත්ත. ඒ වුණාට අප උන්දලට යටත් වෙලා වැඩ කරන්න ඕනනේ. සුද්දන්ට පරගැතිව වෙලා උන්ට ගුණ්ඩු අල්ලන්න ඕනනේ. අපි හොඳ සිංහල ජාතියක්. ආරච්චි මහත්තයෝ ජාතිය පාවා දීලා වැඩ කරන්න ඕනනේ. එහෙමයි අපේ හාමුදුරුවනේ. අපි එකම නෑදෑ පිරිසක්. මේ ආරච්චි මහත්තයා අතිනුත් උඹලට වැරදි වෙලා ඇති. මින් පස්සේ එහෙම වෙන්නේ නෑ. අදම එගොඩ කන්ද කැලෑ වෙලි කරලා ගෙවල් හදාගෙන ඉල්ලා. ජය වේවා. ආරච්චි මහත්තයාට ජය වේවා. ජය වේවා. ආරච්චි මහත්තයාට ජය වේවා. පේනව නේද ආරච්චි මහත්තයෝ? ගමේ සියලු දෙනා මේ වගේ සතුටින් ඉන්නවා නම් කොච්චර එකක්ද? එහෙනම් මිස්ටර් බොන්ස් අපේ සින්දුවක් තාලා පොඩක් නචලා විනෝදයමු. ආරච්චියාගේ දුවත් තව ටික දවසකින් මගේනේ. It's okay. It's okay, Mr. Robin. Very happy day. Very beautiful day. Okay, Mr. Robin. I enjoyed myself today. I'm very happy. See you again. Okay? Okay, dear. Okay. Ape ayadavasaka mitemu. සමාවෙන්න සර් මේ වෙලාවේ ආවට පොඩි අදිසි කාරණයක් කියන්න ආවේ. Okay, can insan, can. සර් මේ අපේ ආරච්චි මහත්තයා එකට කද්ද ඉඩම් ටික ගමේ මිනිස්සුන්ට බෙදා දීලා ගෙවල් හදා ගන්න කියලා. Arachi, he pulls his rein from behind. Vincent, මෙහාටකනින් වයා තුවක්වා. අද ආරච්චිගේ අවසන් භෝජනය. මැනිකේ ඉක්මන් කළොත් නේද හොඳ? මේ එනවා. Arachi, උඹ දැනගනි. අද තමයි උඹේ අන්තිම දවස. සර්? ජයසිංහ? ජයසිංහ? ඉක්මනට පැන් ටිකක් ගෙනිල්ලා. ජයසිංහ? ජයසිංහ? ජයසිංහ ජයසිංහ. ජයසිංහ? නැගිටපන් ජයසිංහ. මට සමාවයන් ජයසිංහ. මම උඹට කොච්චරනම් කෙනෙහිලිකම් කරාද? සමාව දෙන්න පුළුවන් වැරදි නෙවෙයි මම කරේ. මට මුළු සිංහල ජාතියම පාවා දීලා සුදු මහතුරුන් එක්කයි මම හිටියේ.
අද සුද්ද වෙඩි තියද්දී මම හතුරුකම් කරපු උඹ තමයි මාව බේරගත්තේ. මට සමාවයන් ජයසිංහ. නැගිටින්න ජයසිංහ. නැගිටින්න. සමාව ඉල්ලන්න ඕන නෑ ආරච්චි මහත්තයෝ. මේ ගමේ ඉන්නේ දුප්පත් අහිංසක මිනිස්සු. ඒ කවුරුත් ආරච්චි මහත්තයා එක්ක තරහ නෑ ආරච්චි මහත්තයෝ. ආරච්චි මහත්තයාගේ වැඩවලට විරුද්ධ වුණා විතරයි. ඒත් හැම මනුස්සෙක්ම ආරච්චි මහත්තයාට ආදරේ ආරච්චි මහත්තයෝ. ආරච්චි මහත්තයා ඒ මිනිස්සුන්ගේ පැත්තේ ඉන්නවනම් පණ වුණත් දෙයි ආරච්චි මහත්තයෝ. මට සමාවෙන්න අපේ හාමුදුරුවනේ. ආරච්චි මහත්තයෝ අපි ජීවත් වෙලා ඉන්නේ ටික කාලයයි. මේ ටික කාලේ සතුටින් සහයෝගයෙන් ඉන්න එක තමයි වටින්නේ. අපේ සිංහලයෝ ජාති වශයෙන් බෙදිලා, ආගම් වශයෙන් බෙදිලා, කුල වශයෙන් බෙදිලා, දුප්පත් පොහොසත් කියලා බෙදාගෙන අද ආරච්චි මහත්තයාට වෙඩි වැදුනා නම් මැනිකිටයි දුවටයි යන කවදසා මොකක්ද? අන්ත අසරණ තත්ත්වයටපත් වී අද ජයසිංහ නොහිටින්න ආරච්චි මහත්තයෙක් නෑ. එහෙමයි හාමුදුරුවනේ. ජයසිංහ මම දන්නවා ඔබ සිරිමලී එක්ක සම්බන්ධයක් තියෙන බව. මගේ ජීවිතය ආරක්ෂා කරපු උඹ මගේ දුවෝ පණ වගේ ආරක්ෂා කරන බව මම දන්නවා. ජයසිංහ දුවේ මෙහෙට එන්න. මගේ දුව උඹට බාරයි ජයසිංහ. අප්පච්චි සීත අරනේ සුපුල් නාමල් සුවඳ ගැල්ලූ ජීවිතේ සීත හිමගිර සීත නොදැනේ දැනී උණුසුම ආදරේ. වැළඳ ගන්නෙමි හදවතින්
අතරක ගෙවූ තනි මඟ නිමා කළ ඉම ඔබ නෙතයි ඔබ නෙතයි සීත අරනේ සුපුල් නාමල් සුවඳ ගැල්ලු